අති ගෞරවනීය කාඩිනල් වහන්සේගේ ඇතුළු ගෞරවනීය පූජකතුමන්ලාගෙනුත් සම්භාවනීය අමුත්තන්ගෙනුත් අවසරයි. මම ඇත්තටම අද මේ ගීතිකාව ගායනා කරනවා. ඊට ඉස්සෙල්ලා මම මේ සිසිල් ජෝයි පීතුමාගෙන් අවසරයක් ඉල්ලුවා මේ විනාඩි දෙකක් මට මේ වැදගත්ම කාරණා කීපයක් කියන්න තියෙන නිසා පොඩ්ඩක් මට කතා කරන්න ඉඩක් දෙන්න කියලා. සිසිල් ජෝයි පීතුමාව ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මගේ මල්ලි කෙනෙක් හැටියට තමයි මම සැලකන්නේ. මොකද අපි කොටේනේ ශාන්ත බෙනඩික් මාවත 7 වෙනි පටුමග අංක 18 මගේ ගෙදර ලිපිනේ අම්මා තාත්තා එක්ක මං හිටියේ. සිසිල් ජෝයි පීතුමා අංක 9 ශාන්ත බෙනඩික් මාවත 7 වෙනි පටුමග කොටේන. අපි ඇත්තටම පුදුම විදිහේ සහෝදර ලෙන්ගතුකමක් අපිට තිබුණේ. පියතුමා හරීම පුංචි අපි ජීවත් වෙනකොට ඒ වත්තේ සිසිල් ජෝයි පීතුමාගේ අම්මා තමයි අපිත් එක්ක හොඳටම යාළු මිත්‍රකම් පැවැත්වුවේ. අපි කිව්වේ රෝස්මන් නැන්ටි කියලා. රෝස්මන් නැන්ටිගේ මේ පුංචි පුතා පොඩි පුතා අපි වැඩිහිටිය හැටියට ඉන්නකොට මේ සිසිල් ජෝයි පීතුමා හරිම පුංචි. ඉතින් උන්වහන්සේ මේ අද මේ ඉන්න තත්ත්වයට ආවට පස්සේ මට හිතුණා අපි කොච්චර වාසනාවන්තද ඒ අතින් බලනකොට. අපි කිසිම පහසුකමක් නැති අපි ඉඳලා ඒ ගෙවල් වල මෙහෙම තැනකට ආවහම අපිට තියෙන සතුට කියලා නිම කරන්න බෑ. රෝස්මන් ඇන්ටි සිසිල් ජෝයි පීතුමාගේ අම්මා මේ අපිට හරියට උදව් කරා. හරියට උදව් කරා. ඒ කියන්නේ වත්තේ ගෙවල් 42ක් තිබුණා. මේ ගෙවල් 42ේම දුක සැප බැලුවා. කරදරයක් වුණාම දිව්වේ රෝස්මන් ඇන්ටි. කාගේ හරි ඕන එපාකමක් වුණොත් දිව්වේ රෝස්මන් ඇන්ටි. මගේ තාත්තා රෝස්මන් ඇන්ටිට නමක් දාලා තිබ්බා ග්‍රාම සේවක නෝනා කියලා. ඒ තරම්ම වැඩ කටයුතු කළා මේ පීතුමාගේ අම්මා. ඉතින් මේ අවස්ථාව ඇත්තට මං හිතුවා මේ මමත් අද ශාස්ත්‍රයේ වෙනම තැනක පවතිනවා ඉන්නවා. ඉතින් මට හිතුණා මේ සිසිල් ජෝයි පීතුමත් වෙනස්ම පැත්තකින් ඉහළම තැනක ඉන්නවා. කොච්චර සතුටක්ද කියලා. අපි ඇත්තටම මේ අපි බෞද්ධ වුණාට අපි පල්ලි ගියා, ඔරසන් කිව්වා, වේල් බැලුවා. අපේ ගෙවල් කිට්ටුවම තමයි ශාන්ත ඩුසියා ආසන දෙව් මැදුර.